මාව තෝරගත්තෙත් නෑ ඇත්තටම සුපර් මාකට්. මම ඉස්සෙල්ලාම පටන් ගත්තේ සුපර් මාකට් වලට එළවලු වලින් නෙමෙයි. ඇත්තටම ගත්තොත් මම පලා වර්ග තමයි ඉස්සෙල්ලාම දුන්නා. උඩරට ඉන්න සප්ලයිලට බැරි වෙච්ච දේ මම ගම්පහ ඉඳන් ඒක හරියටම කරලා පෙන්නුවා. දැන් මේ process එකේ ලොකු වැදගත් පුද්ගලෙක් තමයි ගොවියා කියන්නේ. ගොවියෝ නැත්තම් අපිට මේ ගමන යන්න බෑ කොහෙත්ම. Hello and welcome back to another episode of Supermarket Katabaha brought to you by Spa Sri Lanka. Supermarket එකක් ඇතුළට ගියාම අපි හරියට expect කරනවා ඒ පළතුරු ටික එළවලු ටික හොඳ fresh එකට තියෙන්න ඕනි. price එක අඩුවෙන් තියෙන්න ඕනි. ඉතින් මේක maintain කරන්න කාලයක් තිස්සේ ලංකාවේ leading company එකක් උත්සාහ කරනවා. RKR Agri Products Private Limited කියන්නේ fruits and vegetable supply chain එකට නව මූලවරක් දීපු ආයතනයක්. ඉතින් මේ ආයතනයේ ස්ටෝරි එක මොකද්ද? මේකින් අපේ කන්සියුමර්ස් ලට වෙන සේවය මොකද්ද? මේකෙන් අද කතා කරන්න අපේ පොඩ්කාස්ට් එකට ඇවිල්ලා ඉන්නවා Mr. R.K. Ruwan Sanjeev, Chairman of RKR Agri Products. Hello Mr. Ruwan. Hello. ගොඩක් ගෞරවයෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි. ඉතින් අපි මුලින්ම දැනගන්න කැමතියි මේ RKR Agri Products මේ ආයතනයේ ආරම්භය කොහොමද? මේ ආයතනය මොකද්ද? මේ ගැන විස්තර ටිකක් අපිට මුලින්ම කිව්වොත්. ඔව් ශෂිනී, අපේ ආයතනය RKR Agri Products Private Limited. මේකෙන් වෙන්නේ ශ්‍රී ලංකාව තුළ තියෙන සුපර් මාකට් සහ හොටෙල් වලට අපි එළවලු සහ පළතුරු බෙදාහැරීම කරන්නේ. ඒක තමයි අපේ RKR Agri Products Private Limited ආයතනයෙන් වෙන්නේ. අපේ සේවකයෝ ඉන්නවා 1000කට වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා. එතකොට අපේ කලෙක්ෂන් සෙන්ටර්ස් තියෙනවා. ගත්තොත් නුවරඑළියේ තියෙනවා, කන්දපොළ, පුත්තලම නොරොච්චෝලේ, සූරියවැව, එතකොට හලාවත බංගදෙනිය වගේ ප්‍රදේශවල තමයි අපේ කලෙක්ෂන් සෙන්ටර්ස් තියෙන්නේ. ඉතින් ඇත්තටම ඊටාම ලොකු ආයතනයක්. මට හරි ආසයි දැනගන්න මේකේ ආරම්භය කොහොමද? සාමාන්‍යයෙන් ඔය ඊටාම සක්සස්ෆුල් ලොකු ආයතනවල ආරම්භයේ ලස්සන ස්ටෝරීස් තියෙනවා. අපිට ඒ කතාව පොඩ්ඩක් ෂෙයා කරන්න. ඔව් ශෂිනී. ඒකේ ආරම්භයේ මට හිතුණා මම පාසල් යන අවදියේ මගේ තාත්තා තමයි මේ බිස්නස් එකේ මූලික පුරුක වුණේ. ඉතින් මම යනවා අපේ තාත්තාගේ පොළට. එතන තියෙනවා එයාගේ එළවලු සහ පළතුරු විකුණන දේවල් මම දැක්කා. හැබැයි එතෙන්දී මම දැකපු දේ තමයි ශෂිනී අර ඒ කාලේ එළවලු ගෙනාවේ ගෝනි වල. එතකොට ගෝනි වල ගෙනාපු එළවලු ගොඩක් තැලිලා අහක යනවා. මොකද ගෝවා වගේ දෙයක් ගත්තාම මම දැක්කා ඒකේ කොළ කපලා ගොඩක් අහක දානවා. අහක යන ප්‍රමාණය වැඩි. එතකොට අර පාරිභෝගිකයාට සමහර විට ඒ ගේන එක වැඩි මිලකට අලෙවි වෙන්න පුළුවන්. මොකද අර අහක යන ප්‍රමාණයත් වැඩි නිසා. ඉතින් මම කල්පනා කළා මේක අපි මීට වඩා හොඳ දෙයකට කොහොමද ඉදිරියට යන්නේ කියලා. මම එතෙන්දී හිතුවා ඒ ආభాෂයත් එක්ක අපි වෙනම විදිහකට මේක හිතලා අහක යන්නේ නැතුව අපි මේක කළමනාකරණය කරගෙන කොහොමද ඉදිරියට යන්නේ කියන එක තමයි මට හිතුනේ. ඉතින් මේකේ හිතලා තමයි මම ඉස්සරහට යන වැඩ පිළිවෙල පවත්වාගත්තේ. එතකොට මිස්ටර් රුවන් කොහොමද සුපර් මාකට් කියන චේන් එකට ආවේ? ඊතර සාමාන්‍යයෙන් ආපු බාධක මොනවද? ඒක ලේසි වුණාද සුපර් මාකට්ස් වලට ජොයින් වෙන එක? නෑ, ඒක ඇත්තටම ගත්තොත් එහෙම එළවලු පළතුරුත් එක්ක සුපර් මාකට් වලට ජොයින් වෙන එක ලේසි නෑ. ඉතින් මට ඒක අභියෝගයක් වුණා. ඒ අභියෝගය මම මගේ ලොකේෂන් එක තිබුණේ ගම්පහ. ඒතකොට ගම්පහ ලොකේෂන් එකේ ඉඳලා කොහොමද නුවරඑළියේ තියෙන එළවලු, කොහොමද පුත්තලම් පැත්තේ තියෙන එළවලු සහ සූරියවැව ඔය දේවල් කොහොමද අපි කළමනාකරණය කරගෙන ගම්පහට ගෙනල්ලා මේ එළවලු ටික සුපර් මාකට් වලට බෙදා හරින්න එකේ ලොකු ගැටලුවක් වුණා. මාව තෝරගත්තෙත් නෑ ඇත්තටම සුපර් මාකට්. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම පටන් ගත්තේ සුපර් මාකට් වලට එළවලු වලින් නෙමෙයි. ඇත්තටම ගත්තොත් මම පලා වර්ග තමයි ඉස්සෙල්ලාම දුන්නේ. ඉස්සෙල්ලාම ආව චෙක් කරන්න වගේ මෙන්න මේ දේ මට ගෙනත් දෙන්න කියලා කිව්වා. පලා වර්ග හැමදේම. ඉතින් මම ඒක ඒ විදිහට අපේ ගම්පහවට පලා වර්ග තියෙනවා. ඉතින් ඒ පලා වර්ග ටික තමයි ඉස්සෙල්ලාම සුපර් මාකට් වලට දුන්නේ. ඉතින් ඒක අභියෝගයක් වුණා. මොකද මූලිකව මට යන්න හරි අපහසුතාවයක් වුණා. යම් යම් කාලවල වල එළවලු පළතුරු කියන එක හිගතාවයක් මතුවෙනවා. එතෙන්දී අර
වැස්ස වෙන්න පුළුවන් අව්ව වෙන්න පුළුවන් එක දේවල් වලට. එතකොට මට කතා කරලා එක්තරා සුපර් මාකට් එකකින් කතා කරලා කිව්වා රුවන් ඔයාට පුළුවන් ද මට මේ උඩරට තියෙන එළවලු ටිකක් ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ මම ඒ අභියෝගය බාරගත්තා. අභියෝගය බාර අරගෙන මං කිව්වා මට ගෙනත් දෙන්න පුළුවන් කියලා. එතකොට අර උඩරට ඉන්න සප්ලයිලට බැරි වෙච්ච දේ මම ගම්පහ ඉඳන් ඒක හරියටම කරලා පෙන්නුවා. එතකොට මම විශ්වාසයක් ගොඩනගාගත්තා සුපර් මාකට් කෙරෙහි මට වැඩක් කරන්න පුළුවන් පුජ්‍යලයක් විදිහට. එතෙන්දී මම මේ දේ පෙන්නලා තමයි විශ්වාසය ගොඩනගාගත්තේ. ඒ විශ්වාසයත් එක්ක තමයි අද මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විශ්වාසය මං හිතන්නේ මට හරි සතුටුයි ඒ විශ්වාසය ගොඩනගාගත්තු එක ගැන. අනිවාර්යෙන්. ඉතින් මිස්ටර් රුවන් පහුගිය කාලේ අපිට ගම් වතුර ව්‍යසනයක් ආවා. ඒ වගේ කලින් කොවිඩ් ආවා. ඒ වගේ ව්‍යසනවලදී අපි සුපර් මාකට්ස් වල අඩුවක් නැතුව දැක්කා. පළතුරු එළවලු ටික තියෙනවා. මේ සප්ලයි එක මේන්ටේන් කරන්න කොහොමද මේ වගේ කියන්නේ ව්‍යසනයක් තියෙන අවස්ථාවකදී? ඔව්. අපිට කොවිඩ් එකේ වගේම ගම් වතුර කාලෙත් අපි ඒක හරියාකාරව මැනේජ් කරගෙන අපි වැඩ කටයුතු කරගෙන ගියා. එතෙන්දී අපිට ඒ සුපර් මාකට් වලින් ලැබුණු දායකත්වය ගොඩක් සන්තෝෂෙන් අපි බාර අරගෙන එතකොට ඒගොල්ලෝ කියන විදිහට අපි වැඩ කළා. ඒ වගේම රජයේ නියෝජිතයින් ගෙනුත් අපිට ක්‍රමානුකූලව මේක කරගෙන යන්න පුළුවන් දේ අපිට කියලා දුන්නා. ඒ වගේම අපේ අර විවසනය කියන එකට මුහුණ දෙන්න පුළුවන් කාර්ය මණ්ඩලයක් මගේ ඉන්නවා. ඒ කියන්නේ අපේ ඕනම දෙයකට අපි හිතමුකෝ ගම් වතුර ආව මේ කාලේ ඒකටත් අපි මුහුණ දෙන්න පුළුවන් කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අපි ඇත්තටම කියනවා නම් අර අපි සුපර් මාකට් වලට බඩු දැම්මේ අපිට ඉන්නවා පාරවල් කැරිලා නම් පාරවල් හදාගෙන එන්න පුළුවන් තරම් කට්ටියක්. ඉතින් ඒ ගැන මම සතුටු වෙනවා. ඉතින් අපිට ඒක විවසනය අපිට අභියෝගයක් වුණේ නැහැ. අපි කොහොම හරි අපේ වැඩ කටයුතු කරගෙන අපි සුපර් මාකට් වලට අපිට අවශ්‍ය කරන විදිහට අපි මේ දේවල් කළා. ඉතින් අපිට ඒකේ ලොකු කාර්යභාරයක් කරන්න ඇත්තටම රජයේ නිලධාරීන් සහ අපිත් එක්ක ඉන්න සියලු දෙනා අපිට උදව් කළා. ඒ ඇත්තටම හරි වාසනාවක් එහෙම කාර්ය මණ්ඩලයක් ඉන්න එකත් නේද මිස්ටර්? අනිවාර්යයෙන්ම. එතකොට මිස්ටර් රුවන් ඔයගේ ෆාම් එකේ ඉඳලා සුපර් මාකට් එකේ ෂෙල්ෆ් එකට වෙනකන් ඒ පළතුරු ටික එළවලු ටික එනකොට හොඳ ෆ්‍රෙෂ්නස් එකට තියාගන්න ඕනේ. ඒ ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රොසෙස් එක පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්ද කොහොමද කරන්න කියලා? ඔව් ශෂිනි. එතෙන්දී අපි තෝරගත්ත ක්‍රමවේදවල කීපයක් තියෙනවා. අපි බලන්නේ ඉස්සෙල්ලාම අපි ෆාමව දැනුවත් කරනවා අපිට මේක මේ ක්වොලිටිය රඳව පවත්වා ගන්න අපි විස්තර ටික කියා දීලා මේක අපිට මේ විදිහට තමයි අපිට මේ ප්‍රොඩක්ට් එක ඕන වෙන්නේ කියන එක අපි කියා දීලා තියෙනවා. එතෙන්දී අපි භාවිතා කරනවා අර මම මුලින් සඳහන් කරපු අපේ තාත්තා කරපු දෙයට වඩා එහා ගිය ක්‍රේට් භාවිතා කරනවා. තාත්තා ගෙනාව නම් අර ගෝණි වලින් අපි අර ක්‍රේට්ස් වලට තමයි ක්වොලිටිය මේන්ටේන් කරන්න පවත්වා ගන්න. අපි ෆාමට ගෙනහිල්ලා දෙනවා ඒ හාවස්ට් ඒ නෙලා ගන්න එළවලු සහ පළතුරු අපේ ප්ලාස්ටික් කූඩවලම ඇසුරුම් කරන්න කියලා. එතෙන්දී අපි ගොවියන් සමග එකතු වෙලා එතෙන්ද ලොකු කාර්යභාරයක් කරනවා අපි ගොවියෝ. ඒ කියන්නේ ගොවි ව්‍යවසායක මහත්තුරු අපිට ලොකු කාර්ය මණ්ඩලයක් එක්ක එකතු වෙලා තමයි අපිට ඔය දේ කරලා දෙන්නේ. ඉතින් අපේ සහයෝගයත් එක්ක ඒගොල්ලන්ගේ සහයෝගය ඇතුව අපි මේ දේ කරගෙන අර ක්‍රේට්ස් වලට දාගෙන තමයි අපි මේ එළවලු පළතුරු ටික ගන්න. එතෙන්දී අපේ එනවා ස්ටෙප් බයි ස්ටෙප් අපේ කලෙක්ෂන් සෙන්ටර්ස් වලට. එතෙන්ට ඇවිල්ලා නැවත අපි ඒක සෝදා පිරිසිදු කරගෙන හොඳට තෝරලා එතන අර අපේ වැඩියෙන් අපි බලන්නේ අපේ ක්වොලිටිය. ආර්කේආර් ආයතනය බලන්නේ ක්වොලිටිය. ඒ ක්වොලිටියට තියෙනවද කියලා නැවතත් බලනවා. මොකද අපි ගත්තොත් උදාහරණයකට ගත්තොත් අපි කැරට් ගලවනවා. කැරට් ගලවනකොට අර මඩත් එක්ක තමයි ගලවන්නේ. හැබැයි මේක සෝදනකොට අර සුදු වෙලා ලස්සන වෙනකොට ඕකේ යම් ඩොට් පැල්ලම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී අර මඩත් එක්ක තියෙනකොට අපිට ඒක පේන්නේ නැහැ. හැබැයි අපි අර ක්වොලිටි කරනකොට මේක පේනවා හොඳටම. අපි අන්නේ වගේ හොඳටම ක්වොලිටි කරලා අපේ කලෙක්ෂන් සෙන්ටර්ස් වල හොඳටම ක්වොලිටි කරලා ඊට පස්සේ අපේ එතන ඉන්න කාර්ය මණ්ඩලයට අපි උපදෙස් දීලා තිනවා. අපිට යන්න ඕනේ මේ වගේ ක්වොලිටියක් කියලා. ඉතින් මේ ක්වොලිටිය හරියාකාරව කරගෙන අපි අර ක්‍රේට්ස් වලට දාලා අපේ ෆීචර් ට්‍රක් වල තමයි එන්නේ. එතකොට අපිට මං හිතන්නේ පැය 12කට අඩු කාලයක් තුල අපි මේ දේ කරනවා. එතකොට අර නෙලාගත්ත නැවුම් එළවලු සහ පළතුරු ටික අර යන සුපර් මාකට් වලට හා සමානව සුපර් මාකට් එකේ තියෙනවා. ඒක තමයි ඉතින් අපි කරන දේ. ඒක ඇත්තටම හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නේ පැය 12ක් කියන කාලයක් දීලා තියෙන එකෙන්
අර අපිට දැන් කන්සියුමර්ට ටක් ගාලා රීච් කරන්න පුළුවන් අතනින් ගලවන එලවලුව මෙතන හොඳ ෆ්‍රෙෂ් එකට ගන්න පුළුවන් හැකියාව කියන්නේ RKR ආයතනය විසින් ලබා දීලා තියෙනවා. අනිවාර්යයෙන්. එතන මිස්ටර් රුවන් දැන් එලවලු පළතුරු වල රස එක එක පළාත් අනුව වෙනස් වෙනවද? ඔව් ශෂිනි. පළාත් අලුව කියන්නේ ඇත්තටම ගත්තොත් අපි පළාත් අනුවත් වෙනස් වෙනවා. ඒකෙදී සාමාන්‍යයෙන් අපි උදාහරණයකට ගත්තොත් උඩරට වැවෙන එලවලු සහ පහත රට වැවෙන එලවලු වල ලොකු වෙනසක් තියෙනවා. මොකද ඒකේ පසේ වෙනසකුත් තියෙනවා. අර අපි ගත්තොත් පුත්තලම නොරොච්චෝල වගේ තැන්වල වැවෙන්නේ වැලි පොළවේ. එතකොට වැලි පොළවේ වැවෙන බීට්‍රූට් තියෙනවා, ගෝවක් තියෙනවා. අපි හිතන්නේ ගෝව මලුත් තියෙනවා. කෝලිෆ්ලවර් එකක් තියෙනවා නොරොච්චෝලේ. කැබේජ් එකක් තියෙනවා. ඉතින් එතෙන්දී නුවරඑළියත් වගේ තියෙනවා. අපි නිකන් ගම්මු බීට් ගත්තොත් අර පොළවේ තියෙන අර ඒ දේත් එක්ක තමයි අර වැලි පොළවේයි මැටි පොළවේයි එතකොට දේශගුණයත් එක්ක සීතල දේශගුණයත් එක්ක වැවෙන එකේ අර බීට් එකේ ගත්තොත් එහෙම නුවරඑළියෙන් ගත්තොත් බීට් එක තනිකර ගොඩක් රතු පාටට වැඩි. කපලා බැලුවොත් ඒකේ රසත් වැඩි වෙනවා. එතකොට ඒකේ සමහරට මිලත් වැඩි වෙනවා. ඒ ක්වොලිටියත් එක්ක තමයි මිල වෙන්නේ. අර පැත්තේ පහතරට අර වගේ ඒවා ගත්තොත් පාට අඩු වෙන්න පුළුවන්. කියන්නේ රතු පාට පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. කපලා බැලුවොත් මැදින් සුදු පාට වගේ මෙහෙම රවුම් තියෙනවා. ඒක තමයි වෙනස. ඉතින් මං හිතන්නේ හැබැයි ඔය කොහොම වුණත් අපිට මේ ගොවියොත් එක්ක අපි වැඩ කරන්නේ. මේ මම මේ කියන දේ සමහරට හිතයි මේ හිතන්න පුළුවන් මේ අපේ එක ඇයි මෙහෙම අපිට මේ වගේ වෙන්නේ කියන එක. ඇත්තට මේක වෙන්නේ අපේ රටේ තියෙන දේශගුණයත් එක්ක. ඉතින් මේ දේශගුණයත් එක්ක තියෙන දේ තමයි ඇත්තටම මම මේ පැහැදිලි කරන්නේ. ශෂිනී. සමහර වෙලාවට දැන් අපේ රටේ කාලගුණය දේශගුණයත් එක්ක සමහර කාලවල සමහර පළතුරු එළවලු නැහැනේ වගා කරන්නත් බෑ. ඒ වගේ වෙලාවක කොහොමද මේ සප්ලයි එක මේන්ටේන් කරන්නේ මිස්ටර් රුවන්ලා? ඔව්. ඒකෙදි අපි පළාත් අනුව ඒක කැටගරිස් කරනවා. එතෙන්දී අපිට පුළුවන් නුවරඑළියේ නැති එළවලු අර මං කිව්ව පැත්තෙන් ගන්න නොරොච්චෝලෙන් ගන්න. මේ පැත්තේ තියෙනවා බීට් හැදෙනවා, ගෝව මල් හැදෙනවා. එතකොට ගෝව හැදෙනවා. එතකොට නුවරඑළියේ ව්‍යසනයක් වගේ ඒ දෙයක් වුණොත් අපිට මේ පැත්තෙන් ගන්න පුළුවන්. හැබැයි එතෙන්දී අර ක්වොලිටියේ ගැටලුවක් නොවන විදිහට තමයි අපි ගන්න අපි තෝරලා තමයි ඒක ගන්නෙ. ඉතින් එතකොට ඒ වගේ අපිට පුළුවන් පළාත් අනුව වැඩ කරලා ඒ නැති පළාත් ඒ වගේ දෙයක් වුණාන් පස්සේ අපිට අපි රටේම අපේ ලංකාවේ හැමතැනකම අපි ගොඩක් දුරට එළවලු සහ පළතුරු එකතු කරනවා. ඒතකොට අපිට ඒක ගැටලුවක් වෙන එකක් නැහැ. මොකද අපි මේ දේ කරගෙන යන නිසා. දැන් මේ process එකේ ලොකු වැදගත් පුද්ගලෙක් තමයි ගෝවියා කියන්නේ නේ. ෆාමර් කියන්නේ. ඉතින් ඔයගලන්ගේ ආයතනයේ මොන වගේ රිලේෂන්ෂිප් එකක්ද ඒ ගෝවියා කියන පුද්ගලයාත් එක්ක තියෙන්නේ? ඔයගොල්ලෝ මොනවද ඒ ගෝවියා වෙනුවෙන් කරන දේවල් ඔයගලා ආයතනයේ විසින්? අපේ ගොවියා වෙනුවෙන් අපි ගිහිල්ලා ඒ ගොවියන්ට ගොවි ව්‍යවසායක මහත්තුරුන්ට අපි ගිහිල්ලා උපදෙස් දෙන්න අපේ වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් මං හිතන්නේ එතකොට අපි ගත්තොත් එහෙම වැඩිපුර තියෙනවා නම් එළවලු කාලයක් තුල එළවලු මිල වැඩි වෙන අවස්ථා තියෙනවා, මිල අඩු වෙන අවස්ථා තියෙනවා. අපි ඒක හරි මට්ටමකට තියාගන්න අපි උපදෙස් දෙනවා ගොවියන්ට. එතකොට අපි එතෙන්දි කරන්නේ අපි බලනවා රටේ වැඩිපුරම අපි බලනවා අපි ඒක දත්ත වලින් ගන්නවා මොන වගේ දේවල්ද මේ තියෙන්නේ කියලා. ඒව අරගෙන කියනවා අද මෙන්න මේ වගේ දේවල් තමයි වගා කරන්න ඕන කියන එක. එතකොට එයාට හොඳ මිලක් ලැබෙනවා. ඉතින් මිස්ටර් රුවන් ඉතාම කුඩා තැනකින් පටන් අරන් දැන් විශාල සේවයක් වෙනවා ඔයාගේ ආයතනයෙන් රටට. මම දැනගන්න කැමතියි මේ ඉස්සරහට මොකද්ද මේ RKR ආයතනයේ ෆියුචර් එක මොකද්ද? ඔව් ශෂිනී. බලාපොරොත්තුවක් තියෙනවා. දැනටත් අපි ඒක කරගෙන යනවා RKR ෆ්‍රෙෂ් නමින් එළවලු සහ පළතුරු සුපිරිවෙරෙන්සර් සුපර් මාකට් අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ හැමතැනම කරගෙන යන්න. එතෙන්දී දැනට අපි දෙකක් දාලා තිනවා ගම්පහවට. ඉතින් මං හිතන්නේ ඒකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ගොවියට සහ පාරිභෝගිකයාට නැවුම් ගුණාත්මක භාවයෙන් ඉහළ එළවලු සහ පළතුරු පාරිභෝගිකයාට ලබා දීම. ඒ වගේම ගොවියන්ගෙන් එන එළවලු පළතුරු අපේ තියෙන ඒ චේන් එකට ලබාගෙන ඒගොල්ලන්ටත් හොඳ මිලක් දීලා ලබා ගන්න. ඉතින් එතෙන්දී මම හිතන්නේ අපේ කරන දෙයින් ගොඩාක් රැකී ආරක්ෂා විවෘත වෙනවා. මොකද අපි එතෙන්දී බලාපොරොත්තු වෙන්නේ අපෙන් අපිට කරන්න පුළුවන් දෙයි අපිට ඒ
ඉන්න මගේ සේවක මඩලු වැඩි කරගෙන ඒගොල්ලන්ටත් හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතන්නේ අර අපිත් එක්ක ඉන්න ගොවියෝ තමයි මේකේ ඉහළම ඉන්න කෙනා හැටියට තමයි මම දන්නේ. මොකද ගොවියෝ නැත්තම් අපිට මේ ගමන යන්න බෑ කොහෙත්ම. ගොවියෝ තමයි මම මූලික කරගෙන මේක කරන්නේ. ඉතින් මං ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම ඒ ගොවි පරපුරටම ස්තුතිවන්ත වෙනවා මේක අපිට මේ දේ මම ගොවියෝ නිසා ආපු ගමනක්. ඉතින් ගොවියන්ට ඇත්තටම මගේ හදපිරි ස්තුතිය පුද කරනවා මේ අවස්ථාව කරගන්නවා ශාසිනේ. ඉතින් අපි බලාපොරොත්තු තියෙනවා ඒ වගේ හොඳ ගමනක් යන්න ගොවියොත් එකතු කරගෙන. මේක මේ වගේම ලංකාව විතරක් නෙමෙයි ලංකාවෙන් එපිට රටවල් වලට අපි ඒතර එක්ස්පෝර්ට් කරන්න අපේ හොඳ ප්‍රොඩක්ට් එකක් එළියට දෙන්න අපේම ෆාම් වලින් දැන්ටත් අපි කරගෙන යනවා. අපේ ගොවි පොළවල් තියෙනවා. ඉතින් මං හිතන්නේ අපිට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා හිතනවා. අපේ හොඳ දැක්මක් තියෙනවා. ඉතින් මං කියන්නේ අපේ දැක්ම ගොවියොත් එක්ක යන දැක්ම ඒක රටටත් සේවයක් වෙයි කියලා හිතනවා. මොකද ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රැකී ආරක්ෂා එළියට දීලා ගොඩක් ඒ දේ විසඳ ගන්න පුළුවන් කියලා මම ගොඩක් හිතනවා. ඉතින් අපේ රටේ දේවල් වලට අපේ මිනිස්සුන්ට ලොකු සහායක් ලොකු සේවයක් ඔබතුමාගේ ආයතනයෙන් වෙන්නේ. මම අවසාන වශයෙන් දැනගන්න කැමතියි. මොකද මම කන්සියුමර් කෙනෙක් හැටියට හොඳ ෆ්‍රෙෂ් ෆෘට්ස් වෙජිටබල්ස් කොයි වෙලෙත් අවේලබල් තැනක් තමයි ස්පා සුපර් මාකට් එක කියන්නේ. අනිවාර්යයෙන් ශාසිනී. ඉතින් ස්පා සුපර් මාකට් එක ඔබතුමාගේ කොහොමද කනෙක්ෂන් එක ඒ වර්ක් කරන්නේ? මම හිතන්නේ 2018 ඉඳලම හිටියා නේද? අනිවාර්යයෙන්. ඒ කතාවත් පොඩ්ඩක් කියන්න. ඔව් ශාසිනී. ඒක මට අභියෝගයක් වුණා. ස්පා සුපර් මාකට් එකට එන්නත් අභියෝගයක් වුණා. මොකද ස්පා සුපර් මාකට් එක කියන්නේ සවුත් අප්‍රිකන් චේන් එකක් ශ්‍රී ලංකාවේ මංචි සමාගමත් එක්ක එකට එකතු වෙලා කරන දෙයක් විදිහට තමයි මට ඒක මුලින්ම දැනගන්න ලැබුණේ ස්පා කියන ආයතනය. ඉතින් එතෙන්දී මම ස්පා ආයතනයට සප්ලයි කරන්න ඉස්සෙල්ලා මට ගොඩාක් හිතන්න හිතුණා. මොකද මම ඒ වෙනකොට සුපර් මාකට් චේන් ගොඩකට මං එළවලු සහ පළතුරු සප්ලයි කරනවා. ඉතින් එතෙන්දී සමහර විට අභියෝග එන්න පුළුවන්. අපි ඒවත් කළමනාකරණය කරගෙන තමයි මෙතෙන්ට යන්න උවමනාව මට තිබුණේ. මොකද අපි ඔක්කොම එකයි එළවලු සහ පළතුරු බෙදා හරින්නන් වශයෙන්. එතෙන්දී තවත් මට කල්පනා වුණා. මොකද මං හොයලත් බැලුවා මේ එකකට එළවලු පළතුරු දාලා මගේ අනිත් ඒවා නැති කරගන්නවද කියන එක. මට ලොකු අභියෝගයක් වුණා. හැබැයි මං ඒ අභියෝගය කමන්නේ කියලා මොකද මට හිතුණා නෑ මෙතෙන්ට දැම්මොත් මේකේ මේ ක්‍රමවේදයත් එක්ක මට ඉදිරියේදී ගමනක් තියෙයි කියන එක. ඉතින් මං හිතුවා ස්පා සුපර් මාකට් එකට ආර්කේයාර් ආයතනයේ නෑ මම අනිවාර්යයෙන්ම මෙතෙන්ට මේ ඉල්ලන දේ දානවා කියලා. ඉතින් එතෙන්දී ශාසිනී 2018 ස්පා ආයතන තලවතුගොඩ පටන් ගත්ත දවසේ ඉඳන්ම අද වෙනතුරු එළවලු සහ පළතුරු ඒ කියන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ එළවලු සහ පළතුරු අදටත් අපි සප්ලයි කරනවා. ඉතින් ඒක ගැන ඇත්තටම මට හරි සතුටුයි. මොකද ඒ වගේ ආයතනයකට එකතු වෙලා වැඩ කරන්න ලැබීම ගැන ආර්කේයාර් ආයතනය. ඇත්තටම රිස්ක් එකක් ගන්නවා කියලා හිතුවට තවදුරටත් ඒ ගැන වරි වෙන්නේ නැහැ. හොඳ තීරණයක් අරන් තියෙන්නේ. ඒක නිසා අපිටත් fresh fruits and fresh vegetables නොඅඩුව ස්පා ශ්‍රී ලංකාව වලින් ලබා ගන්න පුළුවන්. ඉතින් හරිම සතුටුයි මිස්ටර් රුවන්. thank you so much. අපි ගොඩක් ඔයාගේ ආයතනය ගැන විස්තර දැනගත්තා. දිගටම මේ විදිහට කරගෙන යන්න රටින් එහාටත් යන්න අපි ඔයාට සුබ පතනවා. බොහොම ස්තුතියි. So for the listeners අපි මේ වගේම එපිසෝඩ් එකකින් ආයෙත් හම්බෙමු. Spa, good for you.